ඉතින් නාමල් ගැන තවත් පුවතක් කරගෙන ඇවිල්ලා තින්නේ නාමල් රාජපක්ෂ ගැන එහින් කතා වෙනවා මෙහින් කතා වෙනවා තංගල්ලෙන් කතා වෙනවා හම්බන්තොටින් කතා වෙනවා නැද්ද? ඒ මෙහෙන් ආරංචි උඩට නැගෙද්දී ඔන්න මේ නාමල්ගෙන් අලුත්ම කතාව එළියට ඇවිල්ලා තිනවා. නාමල් වෙන්න මෙහෙම කියලා තියෙනවා මේ අලුත් පොහොසතුන් ගැන නාමල්ගෙන් එළියට. ඔන්න ඕම තමයි ටයිටල් එක තියෙන්නේ. අපි බලමු මොකද්ද වැඩි විස්තර මේ සම්බන්ධයෙන් තියෙන. රටේ ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ 159 දෙනා නම් පොහොසත්තුන් ආකාරය පිළිබඳ වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොඳින්ම දුටු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසලා තියෙනවා. 70 අවුරුදු ශාපයක් තුල කෝටිපතියන් වූයේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය. අවුරුදු 76කදී කෝටිපතියන් නොවුනා නම් පසුගිය අවුරුදු කිහිපයේදී කෝටිපතියන් වූයේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නයටත් එක අය එක විදිහට පිළිතුරු ලබා දී ඇතැයිද ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු මෙසේ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ 50 කෙටුම් මත පිළිබඳ විවාදය ඒ යන අවස්ථාවේදී දීවර කර්මාන්තය රබර් කර්මාන්තය බිඳවැටී ඇති බවත් විදුරු බල මණ්ඩලයේ සේවකයන්ට අද තිබෙන ලොකුම වේදනාව රැවටුණු එක බවත් නාමල් රාජපක්ෂ මහතා පවසලා තියෙනවා. බය කරලා දේශපාලනය කරපු කාලේ ඉවරයි කියලත් මන්ත්‍රීවරයා අවධාරණය කළා තියෙනවා. දීවර කර්මාන්තයට 134කි වැටී ඇතයිද මෙහෙම ගියොත් පිටින් මාළු ගෙනල්ලා තමයි කන්න වෙන්නේ කියලා නාමල් රාජපක්ෂ කියලා තියෙනවා කියලා සදාන් වෙනවා මේ පුවතේ. ඉතින් අපිට ඉතින් මේවට මුකුත් කියලත් බෑ. මේ දේවල්ට මුකුත් නොකියත් බෑ. 76 වසරක් මේගොල්ලොම පිළිගන්න ඔය කියන්නේ මේක දැන් කඩා වැටිච්ච මේගොල්ලෝ 76 වසරක් මේක කෑවා මේ රට විනාශ කරා කියන එක මේගොල්ලොම පිළිගන්න ඔය කියන්නේ මේ කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ කියන්නේ මේක. දැන් අවුරුද්දක් ඇතුළත මේගොල්ලෝ දියුණුනා කියලා කියනවා නම් දැන් සාමාන්‍යයෙන් මේ දැන් ඉන්න රජයේ ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශනයන් CID එකට මම හිතන්නේ දීලා තියෙන්නේ මෙම ආණ්ඩුව පත් කරනකොටමයි නේද? එතකොට මේ දේවල් අපිට ඕන වෙබ් අඩවියට ගියාම බලා ගන්න උනත් පුළුවන්. ඉතින් මේ වගේ මේ නාමල්ල මේ කියන මේ පොඩි මේ කතන්දර මිනිස්සු ඒ වෙලාවේ පොඩි සන්තෝෂ වටේ පිටේ මිනිස්සුම සන්තෝෂ කරන පොඩි සීනි බෝල කතන්දර ටිකක් තමයි මේගොල්ලෝ මේ කියන්නේ. ඉතින් බලමු මේ දේවල් වලට මොකද කරන්න කියලා. ඉතින් මේ අපි බලගින්නවා දැන් ඉස්සරහට හැමෝගෙම වත්කම් බැරකම් ප්‍රකාශය ගියතේ ඒ සම්බන්ධ විමර්ශනය කරා. එතකොට අපිට බලා ගන්න පුළුවන් කාටද කොහොමද මොනවද ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝගේ අදහසත් පළවෙනි කමෙන්ට් කරන්න. ඒ වගේම LK+ YouTube නාලිකාව අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් අනිවාර්යෙන්ම click කරලා තියාගන්න. හැමදෙම දැක ගන්න මායිමෙන් එහාලවක හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට එන්න